හරි. ළමයි අද කරන්න යන්නේ 8 වෙනි පාඩම 10 වෙනි ශ්‍රේණියේ 8 වෙනි පාඩම. ඒතකොට ඒකේ අද කරන්න යන්නේ ත්‍රිකෝණ පළවෙනි පාඩම. ත්‍රිකෝණ කොටස් දෙකක් තියෙනවා. ත්‍රිකෝණ 1 සහ ත්‍රිකෝණ 2. මේ කරන්නේ ත්‍රිකෝණ 1. ඒතකොට අද ත්‍රිකෝණ 1 කරන්න යන්නේ ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ හා බාහිර කෝණ පිළිබඳව සාකච්ඡාවක් කරන්න යන්නේ. මේකේ මම කියලා දෙනවා මොකක්ද අභ්‍යන්තර කෝණ? අභ්‍යන්තර කෝණ තුනේ එකතුව වල පරණ සිලබස් එකේ කරලා ඇති පරණ පාඩම් වල කරන්න ඇති. ඒකට අපි මේකෙදී ඒව තවදුරටත් මතක් කරගන්නවා. ඒතකොට බාහිර කෝණයක් කොහොමද හඳුනගන්නේ? බාහිර කෝණ කීයක් හරින්න පුළුවන්ද? වගේ බොහොම සරල දේවල් අද සාකච්ඡා කරනවා. එතකොට අපි බලමු මේ කියන්නේ ABC ත්‍රිකෝණයක්. එතකොට ත්‍රිකෝණ කියනකොටම කෝණ තුනක් තියෙනවා. පාද තුනක් තියෙනවා. එතකොට අපි දන්නවා මේ කෝණේ කොහොමද නම් කරන්නේ ABC කෝණය. මේ කෝණේ ACB කෝණය. මේ කෝණේ PAC කෝණය. මේක අපි පරණ පස්වෙනි පාඩමෙත් අපි ඉගෙන ගත්තා. අංග සම්මය පාඩමෙන්. දැන් මේකෙදි අභ්‍යන්තර කෝණය කියලා කියන්නේ මේ ත්‍රිකෝණ වල මේ ABC කෝණය, ACB කෝණය, BAC කෝණය කියලා කියන්නේ අභ්‍යන්තර කෝණය. අභ්‍යන්තර කෝණ මොනවද? ABC, ACB, BAC. ABC කෝණය, ACB කෝණය සහ BAC කෝණය. මේ තමයි අභ්‍යන්තර කෝණය කියන්නේ. අභ්‍යන්තර කෝණ තුනක් තියෙනවා. එතකොට මොකක්ද මේ බාහිර කෝණ කියලා කියන්නේ? එතකොට පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණ කියන්නේ මොකක්ද? එතකොට ඇවිල්ලා අපි පාදයක් දික් කරනවා මේ බාහිර කෝණ ගැන සාකච්ඡා කරද්දී. BC පාදය B දක්වා දික් කරනවා. එතකොට අපිට මේ හැදෙනවා මෙන්න ACD කියලා බාහිර කෝණයක්. මේ එක බාහිර කෝණයක්. අපිට පුළුවන් තව බාහිර කෝණ අඳින්න. CB රේඛාව දික් කරනවා මේ. අපිට හිතනවා CB රේඛාව E දක්වා දික් කරනවා. එතකොට ABE කියන්නේ තවත් බාහිර කෝණයක්. එතකොට අපිට තව බාහිර කෝණ ගන්න පුළුවන්. මේක තවදුරටත් දික් කරොත් එතන තවත් බාහිර කෝණයක් තියෙනවා. BAR කියලා. මේක තව බාහිර කෝණයක්. මේ කෝණ තුනම බාහිර කෝණ. එතකොට ත්‍රිකෝණයක් තව ත්‍රිකෝණයක් මෙහෙම ගත්තා A B C. එතකොට මෙහෙම දික් කරන්නත් පුළුවන්. එතකොට AC රේඛාව G දක්වා දික් කරා කියලා හිතමු. එතකොට මේකත් බාහිර කෝණයක්. ඒකත් බාහිර කෝණයක්. එතකොට අපි බාහිර මේ තමයි බාහිර කෝණ කියලා කියන්නේ. හරි. මම මුලින්ම කෙලින්ම ප්‍රමේය ගැන සාකච්ඡා කරන්නේ නැතුව පොඩි නිදසුනක් කරලා ඉන්න. මේක ඔයාලා හිතන විදිහට මේ ගණ හදන්න. ඒක බාහිර කෝණයක්. ACD කියන්නේ බාහිර කෝණයක්. එතකොට මොකද්ද මේ අංශක 70 මේක අභ්‍යන්තර කෝණයක්. මේ අංශක 60ක් අභ්‍යන්තර කෝණයක්. එතකොට හොඳට බලන්න මේ කෝණ දෙකට මොකක්ද කියන්නේ? මේ බාහිර කෝණේ අභ්‍යන්තර සම්මුඛ කෝණ කියලා කියන්නේ මේ දෙකට. මොකද්ද? මේ බාහිර කෝණේ අභ්‍යන්තර සම්මුඛ කෝණ කියලා කියන්නේ මේ දෙකට. ඒක මතක තියාගන්න. ACD කෝණේ අභ්‍යන්තර සම්මුඛ කෝණ. එතකොට දැන් මේ x හොයන්නේ කොහොමද? කොහොමද හොයන්නේ? නිකන් ඔයාලා හිතුවොත් ඔයාලා කොහොමද හොයන්නේ? කෙලින්ම ගන්න. කොහොමද? කෝණ දෙකක් දන්නවා. මේක ත්‍රිකෝණයක්. ත්‍රිකෝණයේ අභ්‍යන්තර කෝණ තුනේම එකතුව 180යි. ඒක කලින් ඉගෙනගෙන තියෙනවා. එතකොට කොහොමද? BCA කෝණය සමානයි 180 අඩු කරා 60යි 70යි. කීයද 60යි 70යි 130යි. යන්නේ BCA කෝණය 50යි. යන්නේ මේක 50යි. එතකොට මේ කෝණ දෙකට මොකක්ද කියන්නේ?
මේ කෝණ දෙකට අපි කියන්නේ පරිපූර්ණක බද්ධ කෝණ කියලා. ඇයි ඒ? මේ සරල රේඛාව මත තියෙන බද්ධ කෝණ. මම අපව මතක් කරන්නම්. මෙහෙම A dash ABC කියලා ගමු. R කියලා ගමු. කොට මේ කෝණේ බද්ධ කෝණය මේක. RBC කියන කෝණේ බද්ධ කෝණේ ABR කෝණය. ABR කෝණේ බද්ධ කෝණේ RBC කෝණය. මෙතන විශේෂයි BCD කියන්නේ සරල රේඛාවක් නිසා මේ කෝණ දෙක එකතු 180යි. ඒ නිසා මේවට කියන්නේ පරිපූර්ණක බද්ධ කෝණ කියලා. ACD කෝණේ පරිපූර්ණක බද්ධ කෝණය වෙන්නේ ACB කෝණය 50යි. එම නිසා අපිට ගන්න පුළුවන් x එකතු කිරීම 50 සමානයි 180යි. මෙතන ලියන්න ඕන ABC ත්‍රිකෝණයේ අභ්‍යන්තර කෝණවල එකතුව 180ක් වේ. මේ තමයි x දාන 50 සමාන 180යි. x දාන 50 සමාන 180යි. 50 දාන x සමාන 180යි. මොකද මේ කෝණ දෙකම එකතුව 180යි. BCD සම රේඛාවක් නිසා. එම නිසා x සමානයි 130යි. x කියන්නේ 130යි. අන්න හරි. දැන් මේක ළමයින්ට තේරුණානේ. එතකොට අපි බලමු දැන් ප්‍රමේය මොකක්ද කියන්නේ කියලා. දැන් ප්‍රමේය කියලා දුන්නාට පස්සේ ඔයාලට හිතෙයි මම ඇයි මේක කරේ කියලා. අපි දැන් කෙලින්ම ප්‍රමේය බලමු. මොකද්ද මේ ත්‍රිකෝණ වල බාහිර අභ්‍යන්තර කෝණ ප්‍රමේය කියලා කියන්නේ. එතකොට ත්‍රිකෝණයක ඕනෑම පාදයක් දික්වීමෙන් සෑදෙන බාහිර කෝණය එහි අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකේ එකතුවට සමාන වේ. මේ දෙපත් කරලා තියෙනවා කෝණයක්. මේක x, මේ කෝණය y, මේ කෝණය z. ACD කෝණය. ACD කෝණය. මේ මොකද බාහිර කෝණය. මේ මොකද්ද? BAC කෝණය. මේ මොකද අභ්‍යන්තර සම්මුඛ කෝණයක්. මේ තියෙන බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණයක්. මේ ABC කෝණය. ABC කෝණය. ඒක තවත් අභ්‍යන්තර සම්මුඛ කෝණයක්. මේක බාහිර. මේක අභ්‍යන්තර සම්මුඛ කෝණය. අභ්‍යන්තර සම්මුඛ කෝණය. දැනගෙන ඉන්නකොට කොහොමද අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙක හොයාගන්නේ කියන එක. ඒ කියන්නේ z සමානයි x එකතු x ධන y කියන එක. සමානයි x ධන y. මේක තමයි කියන්නේ. ප්‍රමේය කියන්නේ මේක. දැන් මම කලින් ගානක් හදුවනේ. ඒ ගානම ඔයාලා කොහොමද මේ කෝණය හොයන්නේ කියන්නේ? ත්‍රිකෝණ තුනේ අභ්‍යන්තර කෝණ තුන එකතු 180යි. දාන 180 අඩු කිරීම x ධන y. ඕකේ? මේ කියන්නේ 180 අඩු කිරීම x ධන y. එතකොට හේතුව ත්‍රිකෝණයේ අභ්‍යන්තර කෝණ. z කියන එක අපහොල යන්න පුළුවන්. මේ ACD කෝණේ පරිපූර්ණක කෝණය තමයි ACB කෝණය. ඇයි? මේ කෝණ දෙක එකතු 180යි. මොකද BCD කියන්නේ සරල රේඛාවක් නිසා. ඒ නිසා ආපහු 180 අපිට අඩු කරන්න පුළුවන්. 180 අඩු කිරීම x ධන y කියන එක. දැන් z සමානයි 180 අඩු කිරීම 180 x ධන y. 180 x ධන y. z සමානයි x. මේක බොහොම සරල සාධනයක් මම කරේ. ඊටමත් විධිමත් සාධනයක්. මම මේක කරලා පෙන්නන්නම් පස්සේ. නිර්මාණයක් කරලා බොහොම ලස්සන සාධනයක් තියෙනවා මේකට. ඒක එහෙම කරන්න පුළුවන්. එතකොට මේ අපහු මොකද ත්‍රිකෝණයක ඕනෑම පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය අභ්‍යන්තර කෝණ දෙකේ එකතුවට සමාන වේ. මේක හොඳට මතක තියාගන්න ඕන. මේක ගොඩක් තැන්වලදී පාවිච්චි කරන්න පුළුවන් ක්‍රමයක්. නිදසුන් දෙක සලකා බලන්න යන්නේ. මේකෙදි නිදසුන් එකේ හදපු ගානම තමයි ආයෙමත් ගන්න හදන්නේ. කෙලින්ම ප්‍රමේය භාවිතා කරලා කොහොමද x හොයන්නේ කියලා. බලමු.
නිදසුන් දෙක. මේ කෝණය දෙක තියෙනවා 70යි මේ කෝණය 60යි මේ කෝණය. කියලා අහන්නේ. ACD කියන්නේ BC රේඛාව දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය. 70 සහ 60 කියන්නේ බාහිර කෝණී අභ්‍යන්තර සම්මුඛ කෝණ යුගලය. එතකොට ක්‍රමයට අනුව ඕනෑම ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණ යුගලය එකතුවට සමාන වෙයි. එතකොට ඒක කෙලින්ම දාන්න පුළුවන් x සමානයි 70 අපිට ලියන්න පුළුවන් ඉස්සලා මෙහෙම. ACD කෝණය සමානයි BAC කෝණය ABC කෝණය. අභ්‍යන්තර කියන්නේ අපි කෙටියෙන් කියනවා මෙහෙම. බාහිර කෝණය සමානයි අභ්‍යන්තර කෝණ දෙකේ එකතු. මෙහෙම ලියන්න පුළුවන්. ඔක්කොම නෙවෙයි ඕනේ. මොකද වෙන්නේ? x සමානයි 70යි 130යි. කලින් කොහොමද කරේ? 70 60 එකතු කරා 180 අඩු කරා ආපහු 180 අඩු කරා. ඒ කියන්නේ මේ දෙක එකතු තමයි ආපහු එන්නේ කියන්නේ. මේක ප්‍රමේයයක් විදිහට ඉදිරිපත් කරලා තියෙනවා.